ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් ED ඉංග්‍රීසියෙන් කියනවා නම් ලිංගික අප්‍රාණිකත්වය. ඒ ගැන තමයි අද කතා කරන්නේ. මේකට ශාරීරික වගේම මානසික ප්‍රශ්නත් බලපානවා. මේ ඇනේ නැවෙන්න ප්‍රධානම හේතුව තමයි ඇනේට බ්ලඩ් ෆ්ලෝ එක අඩු වෙන එක. ඔයාලට හයි බ්ලඩ් ප්‍රෙෂර් ඒ වගේම ස්මෝක් කරනවා නම් ඔයාලට දියවැඩියාව තියෙනවා සුගර් ගොඩක් ගන්නවා අපේ රුධිර කේශනාලිකා ඝන වෙනවා. ඒකින්ද ස්මෝකින් හයි බ්ලඩ් ප්‍රෙෂර් ඒ වගේම දියවැඩියාව සීනි කෑවම වෙන්නේ සීනි කෑවම හැදෙන දියවැඩියාවෙන් ඇනේ පණ නැති වෙන්න පුළුවන්. දැන් 40 කොල්ලෝ ටික හෝප්ස් නැති කරගන්න එපා. ව්‍යායාම මගින් අපේ සර්කියුලේෂන් එක වැඩි වෙනවා. එතකොට මුළු ඇඟේම සර්කියුලේට් වෙනවා වගේ ඇනේටත් වැඩිපුර බ්ලඩ් ෆ්ලෝ වෙනවා. ඒ විතරක් නෙවෙයි ව්‍යායාම වලින් අපේ ටෙස්ටොස්ටෙරෝන් growth hormones levels අප් කරනවා. එතකොට ඒකත් සපෝට් කරනවා. ව්‍යායාම කරන අය sexually active කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට මානසික ප්‍රශ්න මොනවද? ස්ට්‍රෙස් කියන්නේ අපේ සමාජයේ පිළිලයක්. working stress, අර stress, මේ stress කියලා රස්නේ වැඩි වුණත්, traffic වැඩි වුණත් මිනිස්සු stress ගන්නවා. ඔයා ඕනට වඩා stress එකේ නම් ඉන්නේ. ඔයා sexually active නෑ. stress එකේ ඉන්න එපා. stress එක අඩු කරගන්න මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඒකට ගොඩක් ක්‍රම තියෙනවා. ඒකින්ද stress එකේ හිටියොත් ඔයාගේ ඇනේ ඔය ඇනේ ගහන එක ගැන කතා කරනකොට ඇනේ ගහන ලීයත් බලපානවා. ඒ යකඩ ප්ලේට් එකකට මිටියකින් ඇනයක් ගහන්න බෑනේ. ලීයෙනුත් පොඩි සපෝට් එකක් තියෙන්න ඕන. ඕකට මේ මානසිකව දෙන්නගෙම පොඩි කැමැත්තක් තියෙන්න ඕන. නිකන් මේ ඇන ගහනම් වාලට නිකන් ඇන ගහන්න බෑ. ඔකට පොඩ්ඩක් කැමැත්තෙන් කරන්න ඕන කරන දේ. මේක අපිට කෑමෙන් ගොඩ දාන්නත් පුළුවන්. ඔයා එක්සර්සයිස් කරලා ඩයට් ප්ලෑන් එකක ඉන්නවා නම් සමහර කෑම තියෙනවා නයිට්‍රික් ඔක්සයිඩ් බූස්ට් කරන. නයිට්‍රික් ඔක්සයිඩ් කියන්නේ මොනවද? නයිට්‍රික් ඔක්සයිඩ් වලින් අපේ බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි කරනවා. නයිට්‍රික් ඔක්සයිඩ් බූස්ට් කරන කෑම තමයි බීට්රූට්, කොළපාට, එළවලු වර්ග, ඇට ජාති, දෙලුම්, සුදු ලූණු, වෝටර්මෙලන් 70% වලට වඩා වැඩි ඩාර්ක් චොක්ලට්. ඔය වගේ කෑම ඔයාගේ ඩයට් එකට එන්ටර් කරගත්තොත් ඒකෙනුත් ඔයාට පොඩි සපෝට් එකක් හම්බ වෙයි. හැබැයි සුදු ලූණු කාලා එන ගහන්න යන්න එපා. කටකඳයි කියලා ගහලා පන්නයි. මිටිය බර කරන්න හැටිත් කියලා දුන්නා. ඇනේ හાર્ට් කරන්න හැටිත් කියලා දුන්නා. දැන් තින්නේ ගෙදර ගිහිල්ලා ගහන්න තමයි. ඇනේ